මේ වීඩියෝ එක බලලා ඔයාගේ Facebook, Gmail නැත්නම් වෙන යම් හෝ online account එකක් hack වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි කියලා ඔයා දන්නවද? ඒකට හේතුව Forbes සංග්‍රහව කියන විදිහට password බිලියන 16ක් මේ වෙනකොට data breach එකක් විදිහට එළියට අවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට data breach වෙලා තියෙන info stealer කියන malware එකක් කරහා ඔයාගේ account save කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම හොයාගන්න ඔයාගේ data breach වෙලා තියෙනවද කියලා. මේ විදිහට data breach වෙලා තියෙන විදිහ හොයන්න තියෙන ලේසිම විදිහක් තමයි have I been pwned.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කරනවා ඔයාගේ ඊමේල් එක ටයිප් කරලා සර්ච් කරලා බලන්න. එතකොට data breach වෙලා දෙනවා. ඒතර පෙන්නනවා. හැබැයි මෙතනින් කියන්න බෑ බිලියන 16කම ඉන්ෆර්මේෂන් මෙතන තියෙනවා. data breach වෙච්ච සමහර ඊමේල් වල මෙතනින් පෙන්නන්න පුළුවන් මේකේ data breach වෙලා නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනින් චෙක් කරන්න යම් තා දුරට අයියක් ගන්න පුළුවන්. ඔයාගේ account එක hack වෙලා තියෙනවද? නැත්නම් ඔයාගේ account එක data breach වෙලා තියෙනවද කියලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමයි ඔයාගේ account එකේ password එක reset කරන්න. password එක වෙනස් කරන්න. ඊළඟට කරන්න ඕනේ තමයි two factor authentication එක active කරන්න. මේ two factor authentication එක active කරේ නැත්නම් එහෙම ඔයාගේ email එකේ password දාන්න කෙනෙක්ට පුළුවන් වෙනවා. email එකට ගිහලා password reset කරන්න. two factor authentication එක දුක සාමාන්‍යයෙන් එහෙම කරන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඊළඟට කරන්න පුළුවන් දේ තමයි හැම account එකකට එකම password එක දාන්න එපා. අර සමහර phone notification එනවා. බ්‍රවස් කරද්දි නොටිෆිකේෂන් වගේ ෆෝන් එක හැක් වෙලා තියෙන වෛරස් එකක් ඇවිල්ලා තියෙන මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න මේ සයිට් එකට ගිහලා ලින්ක් එක ක්ලික් කරලා Gmail එක ලොග් වෙන්න. ඒ වගේ දේවල් එනවා. ඒ වගේ දේවල් ක්ලික් කරන්න යන්න එපා. සහ ඔයාලට එන ඊමේල්ස් බලද්දි හැම වෙලෙම බලන්න මේකේ එවල තියෙන්නේ කවුද? net@gmail.com එකෙන් ඇවිල්ලා තියෙනවා වෙරිෆිකේෂන් බැජ් එකක් නැතුව. ඒක ගොඩක් වෙලාවට ස්කෑම් කෙනෙක්. අර වගේ ස්කෑම් කෙනෙක් Gmail එකකින් Yahoo mail එකකින් iCloud එකකින් වගේ මේල් එකක් කරගෙන ඒක ඉග්නෝර් කරලා දාන්න. ඒවා ලින්ක් වගේ ක්ලික් කරන්න යන්න කිසිසේත්ම එපා.